එක කසාදයකටවත් නොගිහින් දෙවනි එකට යන්නේ කොහොමද? මම නම් තනියම ඉන්නේ. මට ඒක සැබෑ නිදහසක් සහ සැබෑ සතුටක් නිසා. විවාහය කියන එක මට ඒක සුවිශේෂී නෑ. ඔබ බැඳීම් අතහැරපු ගැහණියෙක්ද? අනිවාර්යයෙන්. බැඳීම් සියල්ල අතහැරලා හැබැයි එක බැඳීම අතාරින්න අදටත් මට බෑ. ඒක නම් සංසාරේ හුඟක් දුර මං අරන් යනවා. ඔබත් ආදරය හොයන ආදරය කරපු ආදරය විඳින කෑණියක්ද? මම ආදරේ විශේෂයෙන් හෙව්වේ නෑ. ආදරේ මම පොඩි කාලේ නම් විශ්වාස කරේ නෑ. ඇත්තටම ආදර සම්බන්ධතාවයක තියෙන්න ඕනේ මේ තමන්ගේ කරගන්න එකද? එහෙම නැත්නම් ආදරේ දීලිවල බලාගෙන ඉන්න එකද? තව කෙනෙකුගේ සතුටෙහිදී සතුටු වෙයි. මොකද හිතෙන්නේ මේ ෆිල්ම් එක ගැන? සිංහබාහු කියන්නේ මේ සිංහබාහු ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ සිංහබාහු සර්වකාලීන චිත්‍රපටයක්. ගෑල් ළමෙක් විදිහට ඉපදලා ඉවරලා කවදා හරි දවසක මැරෙනකොට අම්මා කෙනෙක් විදිහටද මැරෙන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම ඕනේ නැද්ද? ඒක නෙමෙයි තනින් ජීවත් වෙන්නේ. මම ඒක විශ්වාස කරන්නේ. හැබැයි ඉපදෙනවා වැඩෙනවා කසාද බඳිනවා රස්සාවල් කරනවා ළමයි හදනවා. ආයි ළමයි බලනවා ඔය චක්‍රේ නෙමෙයි මම ඉන්නේ. මම හිතනවා මම සමාජය වෙනුවෙන් යමක් කරන්න ආපු කෙනෙක් කියලා. ඒ හින්දා මං සුවිශේෂී කෙනෙක්. ඇත්තටම මේ කලාව තුළ හිටපු අවුරුදු 38 පුරාවට මං මගේ ප්‍රේක්ෂකාගාරයේ සිත් සතන් සුවපත් කළා.